ගොඩක් ඒවා මගේ රත්තරන් යාළුවෝ ටික කයිවාරු බ්ලොග් සීරීස් එකේ 13 වෙනි දවසේ. අද අපි කතා කරන්නේ descending upside breakout triangle එකක් ගැන. එහෙනම් අපි බලමු මොකද්ද මේ descending upside breakout triangle එක කියන්නේ කියලා. ඔන්න යාළුවනේ, එතකොට ඔයගොල්ලන්ට මගේ ස්ක්‍රීන් එකේ පේනවා. මේකේදී මාගට් එක ඉහළ සිට පහළට එන්නත් පුළුවන්. පහළ සිට ඉහළට එන්නත් පුළුවන් triangle එක ඇතුළේ. හරිද? ඊට පස්සේ ඇවිල්ලා triangle එක ඇතුලේ consolidate වෙන්න ඕන මෙන්න මේ විදියට. මේ විදියට ඇවිල්ලා එතනින් පස්සේ triangle එක පොඩ්ඩක් එළියට අප් වෙන්න ඕන. අප් වෙලා ආපහු triangle එක තුරට down වෙලා ආයේ ලොකු අප් එකක් කරගන්න එක තමයි descending upside breakout triangle එකක තුරේ consolidate වෙලා යන්න පුළුවන් විදිය. හරිද? ඒ විදියට අපිට ගන්න පුළුවන් මෙන්න මෙතනින් retest වෙන මෙන්න මේ ත්‍රිකෝණ කෑල්ල මෙන්න මේ මෙතන. මෙතනින් retest එකක් අරගෙන මෙතනින් අපිට entry එකක් අරගන්න පුළුවන් long entry එකක්. ඒක මාකට් එක අපේ. ඔන්න ඕගේ අපේ කියලා හිතලා මාකට් එක අපේ කියලා හිතලා අපිට අඳින්න පුළුවන් triangle එක මේ ගන්න පුළුවන් information එක තමයි ඔය descending upside breakout triangle එකෙන් ගන්න පුළුවන්. එහෙනම් මගේ අත්වන් යාළුවනේ, මේ වගේ දිගටම තව දේවල් දැනගන්න මගේ කයිවාරු බ්ලොග් සීරීස් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වැඩි විස්තර දැන ගැනීම සඳහා ඕගොල්ලන්ට රැඳිලා ඉන්න වෙනවා මං යන පන්තිය ගැන. එහෙනම් යාළුවනේ, අතර සමු කරනවා. ආයෙත් හෙට හම්බ වෙන බලාපොරොත්තු වෙන්න.